දරුවන්ට මේ දේවල් කියා දෙන්න. එයාගේ හැදියාවට, එයාගේ සංවරයට, සංයමයට, ජීවිතයට විතරක් නෙවෙයි විභාග වලටත් ඒක ඉතාම වැදගත් පාඩමක් බවට පත් වේවි. ශ්‍රීපාද ගිහින් තියෙනවද? ශ්‍රීපාද කරුණා කරලා තියෙනවද? ශ්‍රීපාද වාරේ පටන් ගන්නේ උඳුවප් මාසෙන්. ශ්‍රීපාද වාරේ ඉවර වෙන්නේ වෙසක් මාසෙන්, වෙසක් පොයෙන්. මාස 6ක කාලයක් ශ්‍රීපාද වාරය තියෙනවා. ඉතිරි මාස 6 අවාරය කියලා හඳුන්වන්නේ. ඔබ සීගිරිය ගිහින් තියෙනවද? සීගිරිය අයිති වෙන්නේ මොන පළාතටද? මේක එක්තරා අවුරුද්දක ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නයක් විදියට ඇහුවා. සීගිරිය අයත් වන දිස්ත්‍රික්කය කුමක්ද කියලා. ඒකෙදී බොහෝ දරුවන්ට උත්තරේ පැටළුණා. සීගිරිය අයිති වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට. එතකොට ඇම්බැක්කේ, දළදා මාලිගාව, සිංහරාජය, ගාලු කොටුව ඔය වගේ කොච්චරක් දේවල් තියෙනවද? ඓතිහාසික ස්ථාන. කොළඹ කෞතුකාගාරය වෙන්න පුළුවන්. පොළොන්නරුවේ ගල් විහාරය වෙන්න පුළුවන්. අවුකන සමාධි පිළිම වෙන්න පුළුවන්. මේ වගේ ලංකාවේ සුවිශේෂ ඓතිහාසික වැදගත් ස්ථාන ගණනාවක් තියෙනවා. එතකොට මේ තැන්වලට ගියාම අපිට දැනුමට එකතු කරගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක අයිති වෙන්නේ මොන දිස්ත්‍රික්කයටද? මොන පළාතටද? ඒක විශේෂ වෙන්නේ මොනවටද? කුරුටුගී වලටද? කැටයම් වලටද? බිතුසිතුවම් වලටද? ඒකේ චිත්‍රය ඇන්දේ කවුද? මොන කාලේ වගේද? මොන යුගයේවද? ඒ චිත්‍ර ශිල්පිය ලංකාවේ කෙනෙක්ද? පිට රටකින් ආපු කෙනෙක්ද? ඒ ගැන පර්යේෂණ කරපු අය කවුද? මේ වගේ බොහෝ විස්තර ඔන්න හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් දැනුම අලුත් කරගන්න, දැනුම පෝෂණය කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ ඓතිහාසික ස්ථාන වලට යද්දී අපි කරන්න ඕන දේවල්, නොකරන්න ඕන දේවල් මොනවද? ඒවා බොහෝ විට මේ ඓතිහාසික ස්ථානවල සලකුණු කරලා තියෙනවා. සමහර තැන්වල ගහලා තියෙනවා ඡායාරූප ගැනීම, වීඩියෝ ගත කිරීම තහනම්, පිටුපස හරවා සිට ගැනීම තහනම්. එහෙම ලකුණු කරලා තියෙනවා. සමහර ස්ථානවලට සමහර වෙලාවකට පස්සේ ඇතුල් වීම තහනම් කරලා තියෙනවා. මේ ආකාරي විවිධ දේවල් සලකුණු කරලා තියෙනවා. සංවරව එන්න, සුදු වැදුම් ඇඳගෙන එන්න, හිස් වැසුම් ගලවා එන්න, මේ වගේ විවිධ උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට අපි බලමු එහෙම තැනකට යන එක සහ ඒකෙන් ඉගෙන ගන්න දේවල් කොහොමද, කොතනද වැදගත් වෙන්නේ කියලා. මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක 2021 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ 52 වන ප්‍රශ්නය. ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීමේදී නොකළ යුතු ක්‍රියාවක් වන්නේ. ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීමේදී නොකළ යුතු ක්‍රියාවක් වන්නේ. මේක නොකළ කියන එක ඔන්න තද කළු අකුරින් මුද්‍රණය කරලා තියෙනවා. එතකොට නොකළ යුතු ක්‍රියාවක් ගැන තමයි මේ අහන්නේ. පළවෙනි පිළිතුර. මතකයේ රඳවා ගැනීම සඳහා යම් යම් කොටස් රැගෙන යාම. දෙවන පිළිතුර. එහි ප්‍රදර්ශනය කර ඇති උපදෙස් අනුගමනය කිරීම. තුන්වෙනි පිළිතුර. එහි වැදගත්කම පිළිබඳ තොරතුරු විමසා දැන ගැනීම. එතකොට දැන් අපි කතා කරා. එහෙම තැනකට ගියාම ඇයි මේක වැදගත් වෙන්නේ? මොකද්ද මේකේ තියෙන වැදගත්කම? මොකද්ද මේකේ තියෙන ඓතිහාසික වටිනාකම කියලා දැනගන්න එක හරිම වටිනවා. හරිම වැදගත්. ඒ වගේම තමයි එහෙම තැනකට යද්දී ප්‍රදර්ශනය කරලා තියෙන, ඒකේ ලියලා තියෙන, දාලා තියෙන උපදෙස් අනුව කටයුතු කරන එකත් වැදගත් දැනද? වැදගත්. එහෙමනම් නොකළ යුතු ක්‍රියාව තමයි අපි එතෙන්ට ගියාට පස්සේ අපි ඒකේ තියෙන දේවල් මතක හිටින්න, මතක් වෙන්න කියලා අරගෙන එනවා නම් අපි හිතමු මම අරන් එනවා පුංචි ගල් කැටයක්. 100 දෙනෙක්, දහසක්, දසදහසක්, ලක්ෂයක් ඒ වගේ තෙන්ට ගිහිල්ලා එක ගල් කැටේ බැගින් රැගෙන ආවොත් මොකද වෙන්නේ? ගල් කැට ලක්ෂයක් එළියට එනවා. අපි හිතමු පේරාදෙනිය මල්වත්ත නරඹන්න යනවා. මල්වත්ත නරඹන්න ගිහිල්ලා එක්කෙනෙක් එක මලක් ගානේ කඩාගෙන ආවොත් දවසකට ලක්ෂයක් යනවා නම් පේරාදෙනිය මල්වත්ත බලන්න. පේරාදෙනිය මල්වත්තේ මල් ලක්ෂයක් දවසකට කැඩිලා විනාශ වෙලා යනවා. එතකොට ඒ සුන්දරත්වය රැක ගන්න පුළුවන් කමක් තියෙනවා. බෑ. එහෙමනම් අපිට පිළිතුර පැහැදිලි. පිළිතුර තමයි 1. මතකයේ රඳවා ගැනීම සඳහා යම් යම් කොටස් රැගෙන යාම තමයි අපි නොකළ යුතු දෙයක් වෙන්නේ. දරුවන්ට මේ දේවල් කියා දෙන්න. එයාගේ හැදියාවට, එයාගේ සංවරයට, සංයමයට, ජීවිතයට විතරක් නෙවෙයි විභාග වලටත් ඒක ඉතාම වැදගත් පාඩමක් බවට පත් වේවි.